හායි කොහොමද ඔයාලට? ඉතින් අද අපි බලමුද රසම රස නාසුගරාන් එකක් ගෙදරදම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මගේ channel එක තාම subscribe කරේ නැති කෙනෙක් නම් channel එක subscribe කරලා වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේකට අවශ්‍ය වෙන සියලුම අමුද්‍රව්‍ය මම description box එකේ සඳහන් කරනවා. ඉතින් අපි බලමු මේ රසම රස නාසුගරාන් එක ගෙදරදම හදාගන්නේ කොහොමද කියලා. පළමුවෙන් අපි භාජනයක් ලෙපේ තියාගෙන ඒකට තෙල් එකතු කරගන්න ඕනේ. තෙල් ටික හොඳින් රත් වෙද්දී ඒකට අපි සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික රන්නන් පාට වෙනකම් වැදුනහම අපි ඒකට ලුණු ඒ වගේම කරපිංචට එකතු කරගෙන ඒකත් හොඳින් fry කරගන්න ඕනේ. ඉතින් මේ ටිකත් හොඳින් fry වුණාම අපි ඒකට කොටු කපාගත්තු මාළ මිරිස් එකතු කරගන්න ඕනේ. මාළ මිරිස් ටිකක් තැම්බුණාම අපි ඒකට බිත්තර එකතු කරගන්න ඕනේ. ඉතින් මම මේකට බිත්තර ගෙඩි 5ක් එකතු කරගන්නවා. අපි මේ බිත්තර ටික fry කරගනිද්දී ඒකට ලුණු කුඩු හැඳි කාලක් ඒ වගේම ගම් මිරිස් කුඩු තේ හැඳි කාලක් එකතු කරගෙන ඒක fry කරගන්න. ඉතින් මේ ටික හොඳින් fry වුණාම අපි කොටු කපාගත්තු කැරට් මේකට එකතු කරනවා. කැරට් වල අමුගතේ යනකම් මේක චුට්ටක් තැම්බෙන්න වගේ තියන්න. ඒ ටික හොඳින් තැම්බුණාම ලීස් ඒ වගේම අපි fry කරලා පොඩි උඩ කඩාගත්තු chicken ටික එකතු කරගන්න ඕනේ. මේ chicken ටිකත් එකතු කරගෙන මේ ටික හොඳින් mix කරගන්න. මෙන්න හොඳින් mix වුණාම අපි මේකට ලුණු කුඩු තෙහෙලි භාගයක් පමණ එකතු කරගන්නවා. ඒ ලුණු කුඩු ටිකත් හොඳින් mix කරගෙන අපි කලින් උයාගත්තු බත් ටික එකතු කරගන්න ඕනේ. ඔයාලා මේක හදන්න කලින් බත් එක උයාගෙන ඒක හොඳින් නිවෙන්න තියන්න. නේ හොඳට නිවුනහම ඔයාලා නාසුගරාන් එකට බත් ටික එකතු කරගන්න. නැත්නම් නාසුගරාන් එක ඇලෙන්න වගේ තෙත ගතියක් එනවා. ඉතින් මේ බත් එකතු කරගෙන බත් එකත් අපේ veggies ටිකත් එක්ක හොඳින් mix කරගන්න. මේව mix කරගෙන අපි මේකට එකතු කරගන්න ඕන chili paste මේස හැන්දි 2ක් විතර. මම මේ chili paste මේස හැන්දි 2ක් එකතු කරගත්තේ හාල් හුණු 5කට විතර. ඉතින් ඔයාලා එකතු කරගන්න හාල් ප්‍රමාණයත් එක්ක chili paste එකතු කරගන්න. මම මේ chili paste එකත් එකතු කරගෙන ඒක හොඳින් කලවම් කරගත්තා. ඉතින් මම මේ chili paste හදන වීඩියෝ එක මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඉතින් මේ ටික හොඳින් mix වුණාම මම මේකට එකතු කරගන්නවා සෝයා sauce මේස හැඳි 2ක්. ඒ වගේම තක්කාලි sauce මේස හැන්දක්. මේ ටිකත් අපි හොඳට mix කරගෙන අපි මේකට සීනි මේස හැන්දක් පමණ එකතු කරගන්න ඕනේ. මේ සීනි එකතු කරාම අපේ නාසුගරාන් එකට වෙනම රසයක් එකතු වෙනවා. ඉතින් මේ සීනි ටිකත් ඔයාලා එකතු කරගෙන මේක හොඳින් කලවම් කරගන්න. ඉතින් දැන් අපේ නාසුගරාන් එක අපි හදාගෙන ඉවරයි. ඉතින් මම මේකට ඩාර්ක් සෝස් එකතු කරේ නැහැ. ඒ නිසා කඩේ නාසුගරාන් එක වගේ මේකට ඩාර්ක් බ්‍රවුන් එකක් එකතු වෙන්නේ නැහැ. ඔයාලට එහෙම ඩාර්ක් බ්‍රවුන් ඕනේ නම් නාසුගරාන් එකට ඔයාලා මේකට ඩාර්ක් සෝස් ටිකක් එකතු කරගන්න. ඉතින් දැන් මගේ නාසුගරාන් එක හදාගෙන ඉවරයි. මේක හරිම රසයි. ගෙදර හදාගන්න නිසා අජිනමෝටෝ සුප් වගේ දේවල් එකතු කරේ නැති නිසා අපිට ඒක ඇඟට අහිත කර නැහැ. ඉතින් ඔයාලත් මේ නාසුගරාන් එක ගෙදරද try කරලා බලන්න. ඉතින් මාත් එක්ක එකතු වෙලා හිටියට හැමෝටම ස්තුතියි.